නිවනට යන්න බලාපොරොත්තු වෙනවා නම් සුගතියට යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙහෙම රටක් ආයි හම්බෙන්නේ නැහැ කොහෙද? දීර්ඝව කතා කර යුතු පැත්තක් ඒක. මෙහෙම සඳහන් කළොත් දැන් අපි රතන සූත්‍රයේ පටන් ගන්නකොටම මතක් කළානේ කෝටි ලක්ෂයක් සක්වලේ ආඥාව පතරවල දේශනා කරපු සූත්‍රයක් මේක කියලා. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය. මේ බුද්ධ රාජ්‍යයේ අගනුවර ලංකාවයි කියලා කිව්වේ. ඒක වරදින් නැති වෙයි කියලා හිතනවා. මම මේ කෝටි ලක්ෂයක් සක්වලේ මේ රටට ලැබිලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ කරුණාව වෙන කොහාටද ලැබුණේ කියලා අපි දන්නේ නැහැ. නිකන් හිතන්නකෝ. පරිනිර්වාණ මංචකයේ සැතපීලා ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනකොට මහා ධාතුන් වහන්සේලා ආත්මමක අදිෂ්ඨාන කරනවා. ඒ ආත්මම අදිෂ්ඨාන කරන්නේ සක්වලවල් කෝටි ලක්ෂයකදී. සක්වලවල් කෝටි ලක්ෂයකට ආත්මම අදිෂ්ඨාන කරන්නේ. බෙදුනොත් සක්වල 7කට විතරයි බෙදෙන්නේ. මොන හේතුවක් හින්දාද ඒ 7 නමින් 4 නමක් මේ රටේ වෙඩින්නේ? එතකොට මොන තරම් භාග්‍යයක් තියෙනවද?